රජු විදියට කිරුළු පෙරඳු මයිකල් ජැක්සන් කියන්නේ අදටත් ලෝකයේම වසඟයට ගත්ත අමරණීය චරිතයක්. MJගේ කොන්සර්ට් එකක් බලන්න ඔහුට එකපාරක් හරි අතට දෙන්න සිප ගන්න ලෝකයේ වටේ දහස් ගණන් රසිකයෝ පොර කෑවා. සමහරු සිහි නැති කරගත්තා. හැබැයි මේ ලෝකයක් පිස්සුවටපු සුපිරි තරුවත් එක්ක එකට එක නටන්න අවස්ථාවක් ලැබුණොත් ඒකත් තප්පර කිහිපයකට නෙවෙයි පැය ගාණක් පුහුණුවීම් කරලා මයිකල් එක්ක හරියට කරට කර නටන්න ලැබුණොත් ඒක මොන වගේ වාසනාවක් වෙයිද? අන්නේ වාසනාව හිමි කරගත්ත අපේම ලංකාවේ කෙල්ලෙක් ගැනයි අද අපි කතා කරන්න යන්නේ. බැට්සලර් රූපවාහිනිය. රතු පාට සාරියක් ඇඳලා මයිකල් එක්ක හරි අපූර්වට නටනේ ලස්සන කෙල්ලෝ මතකද? ඇය තමයි යමුනා සගරසිවන්. යමුනා ඉපදුනේ යාපනයේ. හැබැයි 83 කලබල නිසා අවුරුදු 9 දී ඇය ඇතුළු පවුලටම ඇමරිකාවට යන්න සිද්ධ වෙනවා. කවුරුත් නොදන්න කතාව තමයි මේ විනාඩි 11ක විතර වීඩියෝ එකේ තප්පර 22ක නර්තනයට තෝරා ගන්න නැට්ටුව 3000ක් විතර ඇවිත් හිටියා. ඒ 3000ත් පරදල තමයි යමුනා මේ අවස්ථාව තමන්ගේ කරගත්තේ. මේ පුංචි කොටස රෝගත කරන්න යමුනා පැය 14ක් තිස්සේ නර්තනයේ යෙදලා තියෙනවා. යමුනා කියන්නේ මයිකල්ගේ ලොකු රසිකාවියක්. ඉතින් නැයට මේ අවස්ථාව ලැබුණාම අදාහ ගන්න බැරි වුණා. මුලින්ම ශාලාවක පැය 12ක් මයිකල් එක්ක පුහුණුවීම් කරා. ඊට පස්සේ සීතල එලිමහනේ තවත් පැය ගණනාවක් පුහුණුවීම් කරන්නට සිද්ධ වුණා. මේ කාලය ඇතුළත මයිකල් සහ යමුනා අතර ලොකු මිත්‍රත්වයක් ඇති වුණා. මයිකල් කොච්චර නිහතමානීද කියනවා. යමුනා එන හැම දවසකම ඇය ඇගේ අම්මවයි එක් කරගෙන එන්න මර්සිඩීස් බෙන්ස් රථයක් එව්වා. ඒ වගේම එක දවසක් සීතලේ රෝගත කිරීම කරද්දී යමුනාගේ අම්මට සීතලයි කියලා දැකපු මයිකල් දුවගෙන ගිහින් ඇයට පොරවන්න බ්ලැන්කට් එකක් අරන් ආවලු. ලෝකෙම පිළිගත් සුපිරි තරුවක් වුණාට මයිකල් කොච්චර කරුණාවන්තද කියලා යමුනා අදටත් බොහෝම ගෞරවයෙන් මතක් කරනවා. අන්තිමේදී ලොස් ඇන්ජලිස් වල හයිවේ එකත් වහලා තමයි මේ අවසන් රෝගත කිරීම කරේ. රටවල් 27ක මිලියන 500ක් ප්‍රේක්ෂකයෝ එදා මේ වීඩියෝ එක නැරඹුවා. අද වෙද්දී යමුනා සගරසිවම් නිකම් නැට්ටුවෙක් නෙවෙයි. ඇය නිව්යෝක් නගරයේ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව සහ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක්. ඒ වගේම ඇය ප්‍රසිද්ධ ලේඛිකාවක්. ලෝකේම අවධානය දිනාගත්ත මයිකල් ජැක්සන් කියන අසහාය කලාකරුවා ළඟටම ගිහින් අපේ රටේ නමක් තියපු යමුනා ඇත්තටම අපිට ලොකු ආඩම්බරයක්. ඉතින් මේ වගේ අපේ රටේ ලෝකයට ගිය අභිමානවත් චරිත ගැන දැනගන්න ඔයාලත් කැමතිද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.